ව්‍යාපාර දියුණුවට අත්වැලක් වශයෙන් ව්‍යාපාර සාර්ථක කරගන්න අත්වැලක් වශයෙන් මං කාරණා ටිකක් කියනවා. ඔයාලා හැම සිකුරාදාවකම ව්‍යාපාරයක් කරනවා නම් කුමන හෝ පොඩි ඒවට හෝ විශාල විදිහට ව්‍යාපාරයක් කරනවා නම් දියුණුතාවයට ළඟා වෙන්න කැමති නම් අපි දියුණුයි කියලා හැමතිස්සෙම අපි දියුණුයි අපි වෙටෙන්නේ නැහැ කියලා හිතන මිනිස්සු අද වැටිලා ඉන්න ගොඩාක් පිරිසක් ඉන්නවා. මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මම ඒ අය වෙනුවෙන් සහ තව අවශ්‍යතා තියෙන මිනිස්සු වෙනුවෙන් මම කතා කරතින් හැම සිකුරාදාවකම මෙන්න මේ දේ කරලා බලන්න. හැම සිකුරාදාවකම සාමාන්‍යයෙන් සිකුරාදාවක් කියන තැනේදී 9 ඉලක්කම 9 වෙලාව අපිට සිහි වෙනවා. උදේ 9 හවස 9 රෑ 9 නේද? වෙලිච්ච මිරිස් කරල් 9යි දෙහි ගෙඩියයි. වෙලිච්ච මිරිස් කරල් 9යි දෙහි ගෙඩියයි ලුණු කැට කිව්වහම තරමක ලුණු කැට 9ක්. තරමක ටිකක් ලොකු ලුණු කැට 9ක් අරගන්න. සාමාන්‍යයෙන් කියන්නේ ලුණු කැට අහුරක් දාන්න කියලානේ. මේකට දාන්න ඕනේ ලුණු කැට 9ක්. මේ ලුණු කැට 9 ඉස්සරම ඔයගොල්ලෝ මේ පොල් කට්ටක් අරගෙන මේ පොල් කට්ට ඇස් පොල් කට්ට මේ ඇස් පොල් කට්ට අරගෙන හොඳට මේක අඟුරු කරගන්න. කපුරු දාලා අඟුරු කරගන්න. කපුරු වලින් අඟුරු හදාගත්තට පස්සේ පොල් කට්ටේ මේ වේලිච්ච මිරිස් කරල් සම්පූර්ණ වේලිච්ච මිරිස් කරලම ගන්න ඕනේ. මේකේ නටුවත් එක්කම පළොද්දක් තියෙන්න බෑ. ඒ 9යි ලුණු කැට 9යි දෙහි ගෙඩියයි හොඳට රත් කරන්න. හොඳට අර ඒකේ අඟුරු වල හොඳට පිච්චෙන්න දෙන්න. ඒ පිච්චුණාට පස්සේ එකෙන් එනවා දුමාරයක්. දුම ඔයගලගේ සල්ලි ලාච්චුව කැෂියර් එකේ තියෙනා වූ සල්ලි ලාච්චුව තියෙනවනේ. මේ සල්ලි ලාච්චුවට හොඳට අල්ලන්න. මේ අත උඩ යට අල්ලන්න. මේක කරන්න ඕනේ සිකුරාදා. මේ අත අල්ලන්න. අල්ලලා එක නිවුණට පස්සේ ඒ කබල නිවුණට පස්සේ ඒකේ තියෙන දේවල් හොඳින් නිවුණට පස්සේ වෙනත් භාජනයක තියලා වෙනත් භාජනයකට දාලා කැෂියර් මේසේ යටින් තියන්න. හැබැයි හොඳට ඒකේ අඟුරු ටික නිවෙන්න දෙන්න ඕනේ. කැෂියර් මේසේ යටින් තියන්න. හොඳට ඒක නිවුණට පස්සේ තියලා පහුවෙන්දා උදේට ඒක අරගෙන ගිහිල්ලා වතුරකට ගහගෙන යන්න දාන්න. වතුරකට ගහන් යන වතුරකට. ඒක තැන පල් වෙන කාණුවක් නෙමෙයි මේක. ඒ හින්දා මේක ලේසියට පාසුවට කාගවත් අතර දෙන්න එපා. මෙන්න මේක ගිහිල්ලා විසික් කරලා එන්න කියලා. මොකද තමන්ගේ බිස්නස් එක තමන්ට ආසාවෙන් කරන එකක් නම් තමන්ගේ ව්‍යාපාරය තමන් ආසාවෙන් කරන එකක් නම් මේක තමන්ගේ අතයි තමන්ගේ හිතයි තමයි මෙතනට එන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මං කියන්න ඕනේ. මේක ලේසි පාසුවට කාටවත් දෙන්න එපා. මොකද තමන් ආදරය කරන දෙයට තමන්ම තමයි මේකට යොමු වෙන්න ඕනේ. කාගවත් ඇඟේ ගහන්න එපා. ඒතර ඒගොල්ලෝ ගිහිල්ලා තව කෙනෙක්ට ලේසියට පාසුවට එක කොයි හරි කුණු කාණුවකට හරි හලලා ඒවි. එම නිසා shopping bag එක දාගෙන යනවා නම් ඒ අලු ටික ඔක්කොම වතුරේ ගහන් යන්න දාන්න ඕනේ. බෑග් එක පිටින් එහෙමම දාන්න නැහැ පාවෙන්න. වතුරේ පාවෙන්න ඕනේ රොඩු ටික. ඕක සාමාන්‍ය සිකුරාදාවල් 9ක් විතර කරන්න. කරනකොට සැබෑ වෙනසක් ඔයගලන්ට දියුණුතාවයක් පෙන්වන්න කරනවා. අනිවාර්යෙන් පෙන්වන්න කරනවා. ඉතින් ඊට පස්සේ ස්තුති කරන්න. දේව මෑණියන්ට ස්තුති කරන්න. අපිට මේ දේ ලබා දුන්නා, අපිට හොඳක් ලබා දුන්නා. ස්තුති කරන්න. අනිත් එක තවත් දෙයක් තියෙනවා කියන්න කිව යුතුම දෙයක්. දැන් අපි කියමු ඔයාලා සේවය කරන තැන සේවකයෝ ඔයගලගේ වෙළඳ සැලේ සේවකයෝ සෙරප්පු දාගෙන එනවා නේද? සෙරප්පු. ඒ සෙරප්පු නම් කවදාකවත් ඒ ඇතුළට දාන්න දෙන්න එපා. මේක හොඳම නැති වැඩක්. එළිය දාන සෙරප්පු දෙක ඕගොල්ලෝ ඔයගලගේ
ව්‍යාපාරේ කරන තැන ඇතුලේ දාන් ඉන්න දෙන්න එපා. සෙරප්පු දෙක. ඒ සෙරප්පු දෙක එළියේ ගලවලා වෙනත් දෙකක් ඇතුළට දාන්න පුරුදු කරන්න. ඒ දෙක ගලවලා වතුර එකක් තියලා තියන්න. ඒ වතුරකින් කකුල් දෙක හොදගෙන ආවත් ප්‍රශ්නයක් නැහැ. ඒ දෙක වෙනත් තැනක තියලා වෙනත් දෙකක් ඇතුලේ පාවිච්චි කරන්න දෙන්න. ඒක සෑහෙන්න බලපාන දෙයක්. විශේෂයෙන්ම ওই පිළිම වහන්සේලා විකුණන තැන් වෙළඳාම් කරන තැන් තියෙනවා. කවදාකවත් පාවහන් දෙකක් ඇතුළට දාගෙන දෙන්න එපා. එතකොට රෙදි වෙළඳාම් කරන තැන් තියෙනවා. රෙදි පීස්, රෙදි බණ්ඩල් ගණන් විකුණන තැන් තියෙනවා. ඒවට කවදාකවත් පාවහන් දාගෙන දෙන්න එපා. ඔයගලන්ට දෙන ආකර්ෂණය, ඔයගලන්ට දෙවියන් දෙන ආකර්ෂණය නැති වෙනවා. සෙරප්පු දෙකක් කියන්නේ හැම තැනම ගිහිල්ලා දාගෙන දෙකක් නේද? අපිට සාමාන්‍යයෙන් ඔය ආහාර විකුණන තැන් වලට නම් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට වස්ත්‍ර, එතකොට පිළිම, එතකොට රන් ආභරණ, ඒවා වෙළඳාම් කරන තැන් වලට මම කියන එක වෙන්නම ඕන. චුට්ටක් ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒව තමයි උගලන්ට ප්‍රශ්නයක් වුණොත් එන්නේ. හැබැයි වස්දොස් සහිතයි. මේ ටික කරලා බලන්න කොහොමද මේකේ යහපත එන්නේ කියලා. මට පුළුවන් නම් මේක කරලා කමෙන්ට් එකක් දාන්න. මේකේ ಗುಣ, මොකද අපි මිනිස්සෙට දෙන දේ හොඳම දේ වෙන්න ඕනේ. මිනිස්සෙට කියන දේ හොඳම දේ වෙන්න ඕන. ඒ නිසා එහෙනම් දවස සුබ වේවා. තෙරුවන් සරණයි.